guys ඉතින් අද විදිහට යන මේ දවස්වල ගොඩ දෙනෙක් කතා වෙන Bybit physical card එක කොහොමද free ගන්න කියලා ඔයාට කියලා දෙන්න. ඉතින් මේ වීඩියෝ බලන ඔයා Bybit ගැන කිසිම දෙයක් දන්න කෙනෙක් වෙන්න පුළුවන්. සමහරට ඔයා Bybit account එකක් හදලා verify කරලා ඔය හැමදේම කරපු කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඔය දෙගොල්ලටම ගැලපෙන විදිහට තමයි අද වීඩියෝ හදලා තියෙන්නේ. ඉතින් ඔයාලා මේ chapter ටික බලුවාම ඔයාලට තේරෙයි අද වීඩියෝ එකේ මොකද්ද වෙන්නේ කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන පළවෙනිට දාලා තියෙනවා. ඒ කියන්නේ අද වීඩියෝ අපි කරන්න යන ටික තමයි මෙතන බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මුලින්ම කතා කරන්නේ කොහොමද හරියටම Bybit account එකක් හදන්නේ කොහොමද කියලා කියා දෙන එක. ඊට පස්සේ දෙවෙනිට අපි කතා කරනවා කොහොමද Bybit account එකක් verify කරන්නේ කියලා. ඊට පස්සේ අපි තුන්වෙනිට කතා කරනවා කොහොමද Bybit එකේ virtual card එකක් activate කරගන්න නැත්නම් virtual card එකක් හදාගන්නේ කියලා. ඊට පස්සේ අපි හතරෙන්ට කතා කරනවා කොහොමද ඔයාගේ Bybit virtual card එකට money deposit කරන්නේ කියලා. ඉතින් ඊට පස්සේ පස්වෙනිට නැත්නම් අවසානටම තමයි අපි කතා කරන්නේ කොහොමද Bybit physical card එකක් ඔයාලගේ ගෙදරටම ගෙන්න ගන්න කියලා. ඉතින් ඔයාලට මේ step වලින් හැම එකක්ම ඕනේ නැත්නම් ඔයාලට පුළුවන් පල්ලයක් comment section එකේ තියෙන pin කරපු comment එකේ තියෙන chapter වලින් ඔයාලට අදාළ එක විතරක් click කරගන්න. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් ඔයා සමහරට Bybit account එක හදලා සල්ලිත් දාලා ඔක්කොම කරලා ඔයාලට ඕන වෙලා නැති සමහරට Bybit physical card එක විතරක් ගන්න. ඔයාලට පුළුවන් පල්ලයක් comment section එකේ තියෙන pin කරපු comment එකේ තියෙන chapters වලින් මෙන්න මේ Bybit physical card එක ගන්න කොටස විතරක් click කරලා ඒ කොටස විතරක් බලන්න. ඉතින් එතකොට ඔයාලට පුළුවන් හරියටම Bybit physical card එකක් ගන්න ඉතින් දැනගන්න. ඉතින් ඔයා Bybit ගැන කිසිම දෙයක් දන්නේ නැත්නම් ඔයාලට අද full video එක බලන්න පුළුවන්. ඉතින් කොහොමද Bybit card එකේ වාසි ගැන අද වීඩියෝ කතා කරන්නේ. ඒ කියන්නේ ඔයාලට සාමාන්‍යයෙන් use කරන credit debit card වලට වඩා කොහොමත් මෙන්න මේ Bybit card එකේ ගොඩක් වාසි තියෙනවා. ඉතින් ඔයාලට ඒවා YouTube එකේ නැත්නම් Google එකේ search කරලා හොයාගන්න පුළුවන්. ඉතින් කොහොම හරි අද වීඩියෝ වලට අපි යමු. ඉතින් වීඩියෝට යනකල මතක් කරනවා අපේ YouTube channel අල් කරන දැන් අපි YouTube channel එක subscribe කරලා පිට එකතු වෙන්න එක. ඒ වීඩියෝ දැන් වීඩියෝ like එකක් දාන්න කියලා මතක් කරනවා. එන වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හරි එහෙනම් අපි මුලින්ම කතා කරමු කලින් කිව්ව විදිහටම කොහොමද Bybit එකේ account එකක් හරියටම හදාගන්න කියලා. ඉතින් මේ වැඩේට ඔයාලා මුලින්ම කරන්න තියෙනවා වගේ smartphone එකේ Play Store එක නැත්නම් App Store එක open කරලා Bybit කියන application එක download කරගන්න එක. ඉතින් ඔයාලා computer එකක් නැත්නම් laptop එකක් වගේ නම් තියෙනවා ඔයාලට පුළුවන් කැමති browser එකකින් මෙන්න මේ Bybit ලගේ website එකට ගිහලා මේ වැඩේ ලේසියෙන්ම කරගන්න. ඉතින් කොහොමද ඔයාලා smartphone එකක් තියෙනවා නම් මම recommend කරන්නේ මෙන්න මේ smartphone එකේ මුලින්ම account එක හදලා පස්සේ ඔයාලට පුළුවන් computer එකෙන් එන්නේ website එක හරහා Bybit account එකට login වෙන්න. හරි ඉතින් කොහොම හරි අද වීඩියෝ මම ඔයාලට කියලා දෙන්නේ phone මෙන්න මේ account එක හදාගන්න කොහොමද කියලා. මුලින්ම ඔයාලට ගන්න තියෙන මේ විදිහට Bybit application එක download කරලා open කරගන්න එක. ඉතින් ඒතකොට ඔයාලට බලන්න පුළුවන් මේ විදිහට යටින් දෙනවා sign up and login කියලා මේ විදිහට තැඹිලි පාට button එක. ඉතින් අන්න ඒක click කරලා පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ වගේ interface එක එනවා. ඉතින් මෙතනින් ඔයා උඩිය ශ්‍රී ලංකා කියලා country එක select කරලා මෙන්න මේ යට තියෙන create account කියන button එක click කරගන්න. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මේ විදිහට Gmail එක add කරගන්න තැනක් වෙලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් යට මෙන්න මේ තියෙන G කියලා තියෙන logo එක click කරලා ඔයාගේ phone එකේ දෙන Gmail එකක් මේකට add කරගන්න. නැත්නම් ඔයාලට පුළුවන් ඔයාගේ Gmail එක උඩින් type කරලා මේකට login වෙන්න. ඉතින් ඒ click කරලා පස්සේ ආව මෙන්න මේ වගේ puzzle game එකකට අරන්. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ puzzle එක විසඳලා verification එක හරියට කරගන්න. හරි. ඉතින් ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මේ විදිහට ඔයාගේ Gmail එකට code එක එවලා කියලා දාලා තිනවා. ඉතින් මෙතනින් ඔයාලට පුළුවන් ඔයාගේ Gmail application එක හරි website එක හරි open කරලා මේ විදිහට Gmail එකට අවිල්ලා තියෙන verification code එක මෙතනට add කරගන්න. හරි ඉතින් ඊට පස්සේ මෙයාලා ඉල්ලනවා මේකට password එකක්. ඉතින් මෙතනින් ඔයාලා හොඳ strong password එකක් දෙන්න. මොකද නැත්තම් මේ account එක කාට හරි ගන්න පුළුවන්. ඉතින් මම ඉස්සරහට කියලා දෙනවා ඔයාගේ account එක තවත් protect කරගන්න විදිහ. ඉතින් කොහොමද ඔයාගේ account එක protect කරන්න තියෙන හොඳම ක්‍රමයක් තමයි මේකට කාටවත් හිතා ගන්න බැරි හොඳ strong password එකක් දෙන එක. හරි ඉතින් කොහොම හරි විදිහට password එකක් දුන්නම ඔයාව මෙන්න මේ වගේ තැනකට අරන් ඉතින් ඔයාලට බලන්න පුළුවන් මෙතන verify my identity කියලා තියෙනවා. ඉතින් මෙන්න මේ තැනට ආවනම් ඔයාගේ Bybit account එක දැන් හරියටම හදලා තියෙනවා. ඉතින් මෙහෙම දැනක් ආවේ නැත්නම් ඔයාලට ආයෙත් මුල් step ටික ආයෙ follow කරලා ඒ ටික කරගන්න වෙනවා. ඉතින් කොහොමවත් මෙන්න මේ verify my identity කියලා තැනකට ආවනම් දැන් ඔයා හරියටම Bybit account එකක් හදාගෙන තියෙනවා. හරි එහෙනම් දැන් අපි කරමු කොහොමද හදාගත්ත Bybit account එක verify කරන්න කියලා. ඉතින් මම මේ verify කරන කොටසට මේක විතර ගන්නවා. ඔයාගේ Bybit account එක protect කරන විදිහට කියා දෙන එකත්. ඒ කියන්නේ ඔයාට මෙන්න මේ Bybit account එක verify කරලා හැදුවටමදී ඔයාගේ Bybit account එක protect කරගන්න වෙනවා එක එක විදිහ හරහා. ඉතින් නැත්තම් ඔයාගේ Bybit account එක කාට හරි යන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ඔයාගේ Bybit account එක protect කරගන්නත් ඔයා දැනගන්න ඕනේ. ඉතින් ඔයාට දැන් මම මේ දෙකම කියා දෙනවා. ඒ කියන්නේ Bybit account එක verify කරන විදිය සහ protect කරන විදිය මෙන්න මේ chapter එකේදී. හරි ඉතින් මුලින්ම අපි ගමු කොහොමද ID එක verify කරන්න කියලා බලන්න. ඉතින් මුලින්ම ඔයාලට ගන්න තියෙන ආයෙත් application එක open කරගන්න. ඉතින් ඔයා කලින් තැනම නම් ඉන්න ඔයාලට තියෙන අර verify my ID කියන button එක click කරගන්න. ඉතින් ඔයා දැන් අලුතෙන් ආයෙ application එක open කරනකොට ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ verify now කියලා home එකේ දෙන මෙන්න මේ තැඹිලි පාට button එක click කරගන්න එක. හරි ඉතින් click කරාට පස්සේ මෙන්න මේ වගේ interface එකකට එනවා. ඉතින් මෙතනින් ඔයාලට කරන්න තියෙන්නේ ඔයා verify කරන්නේ ID එකද නැත්නම් passport එකද කියලා select කරන්න. ඉතින් මෙතන එකට හතරක් තියෙනවා. ඉතින් ඔයාලට කැමති එකකින් මේක verify කරන්න පුළුවන්. ඉතින් මම මෙතනින් ID card එක තමයි choose කරන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ID card එක හරි මොකක් හරි passport එකකින් හරි මෙන්න මේ account එක verify කරගන්න. හරි ඉතින් මේ විදිහට මම ID card එක select කරලා යට තියෙන තැඹිලි පාට button එක click කරගන්නවා. ඉතින් ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ වගේ interface එකක් එනවා. ඉතින් මෙතනින් ඔයාලට ගන්න තියෙන යට තියෙන continue කියන button එක click කරගන්න එක. හරි ඉතින් දැන් ඔයාගේ
වගේ කැමරා එක තමයි ඔටෝම ඕපන් වෙන්නේ මේ ඇප් එකේ. ඉතින් දැන් ඔයාලට ගන්න තියෙන ඔයාගේ ID එකේ ඉස්සරහ සහ පිටිපස්ස කියන දෙකේම පැහැදිලි ෆොටෝ දෙකක් මේකට අප්ලෝඩ් කරන එක. ඉතින් ඔයාට අනිවාර්යයෙන්ම මේකට වෙරිෆයි වෙන්න නම් පරණ ID එකක් හරියන්නේ නැහැ. ඒ කියන්නේ අර සිංහලෙන් විතරක් තියෙන ID මේකට හරියන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි තියෙන්න ඕනේ. ඉතින් නැත්නම් ඔයාට මේ වෙරිෆිකේෂන් එක හරියට කරගන්න වෙන්නේ නැහැ. ඉතින් ඔයාගේ ඩ්‍රයිවිං ලයිසන්ස් එක තියෙනවා නම් ඒක හරිය කමක් නැහැ මේකට දාන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ඔයාගේ ID එක පාරන නම් ඔයාට පුළුවන් ඩ්‍රයිවිං ලයිසන්ස් එක දාලා මේ වැඩේ මේ විදිහට කරගන්න. හරි. ඉතින් ආයෙත් කියනවා සිංගල් ID එකක් නම් තියෙන්නේ. ඔයාගේ ID එකෙන් මේක වෙරිෆයි කරගන්න බෑ. හරි. ඉතින් ඔයාට දැන් තියෙන්නේ කොහොම හරි ID එකේ දෙපැත්තම මේ විදිහට ෆොටෝ එකක් ගහලා මේකට අප්ලෝඩ් කරන්න. ඉතින් මේ විදිහට එක පැත්තක ෆොටෝ එකක් ගහුවාට පස්සේ මෙන්න මේ වගේ එකක් එනවා. ඉතින් මෙතනින් ඔයාලට ගන්න තියෙන්නේ document is readable කියන එක ක්ලික් කරලා මේක අප්ලෝඩ් කරන්න. ඉතින් ඔයාගේ ඒ ගහපු ෆොටෝ එක පැහැදිලි නැත්නම් ඔයාට එන්නේ මේ බටන් එක ක්ලික් කරන්න නැතුව ආයෙ යට තියෙන එක ක්ලික් කරලා ආයෙත් image එක capture කරලා ඔයාලට අප්ලෝඩ් කරන්න පුළුවන්. ඉතින් කොහොම හරි ඔයාගේ ෆොටෝ එක පැහැදිලි නම් ඒ කියන්නේ පේනවනම් හොඳට බොඳ වෙලා නැතුව ඔයාලට තියෙන මෙන්න මේ document is readable කියන බටන් එක ක්ලික් කරලා මෙයාලට අප්ලෝඩ් කරන්න. ඉතින් ওই විදිහට පැති දෙකේම image එකක් capture කරලා ඔයාලට පුළුවන් මේකට අප්ලෝඩ් කරන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මේ විදිහට ඔටෝම selfie camera එක open වෙනවා. ඉතින් දැන් ඔයාලට තියෙන ඔයාගේ face එක verify කරන්න. ඒ කියන්නේ identity එකේ අයිතිකාරයමයි මේකට එන්න ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් ඒ ID එකේ ඉන්න එක්කනාගේ face එක මේකට ඇල්ලලා මේ විදිහට face verification එකත් කරගන්න. හරි. ඉතින් දැන් අපේ ID එක verify කරලා ඉවරයි. ඒ කියන්නේ අපේ account එක දැන් verify වෙලා තියෙන්නේ. ඉතින් දැන් ඔයාලට කරන්න තියෙන්නේ home එකට ගිහිල්ලා මෙන්න මේ උඩ වම් පැත්තේ තියෙනවා ඔයාලට පේනවා තියෙ account එකේ logo එකක් තියෙනවා. ඒ කියන්නේ account එකේ icon එක තමයි වම් පැත්තේ උඩ මුල තියෙන්නේ. ඉතින් ඒක click කරලා ඔයාලට පුළුවන් මේ විදිහට ඔයාගේ account එකට එන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් ඔයාගේ account එකේ logo එකට යටින් මේ වගේ පොඩි හරි ලකුණක් වගේ එකක් තියෙනවා. අන්න ඒක click කරලා තමයි ඔයාලට තියෙන්නේ. ඉතින් ඒක ඔයාලට බලා ගන්න පුළුවන් ID verified කියලා මේ විදිහට වැඩලා තියෙනවා. හරි. ඉතින් මම හිතුවා ඔයාගේ ID එකත් ඔයාලට ලේසියෙම verify කරගන්න පුළුවන් වෙන්න ඇති කියලා. හරි. දැන් අපි යන්නේ කොහොමද අපේ Bybit account එක protect කරන්න කියලා බලන්න. ඉතින් අනිවාර්යයෙන්ම මේ step ටික follow කරලා අනිවාර්යයෙන්ම ඔයාගේ account එක protect කරන්න. නැත්නම් අනිවාර්යයෙන්ම ඔයාගේ account එක කාට හරි ගන්න පුළුවන් වෙයි. ඉතින් එහෙම වුණොත් ඔයාගේ සල්ලි ඔක්කොම නැති වෙනවා. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම මේ step ටික අනිවාර්යයෙන්ම follow කරලා මේ ඔයාගේ account එක protect කරන වැඩේ කරගන්න. හරි. මුලින්ම ඔයාලට ගන්න තියෙන්නේ මෙන්න මේ Bybit application එක open කරලා අර කලින් කරපු විදිහට මෙන්න මේ උඩ වම් පැත්තේ තියෙන icon එක click කරලා රවුමක් වගේ icon එක click කරලා මෙන්න මේ account එකට එන්න. ඉතින් එන්නේ account එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙන්න මේ දකුණු පැත්තේ උඩ මුල්ලේ තියෙන setting icon එක click කරගන්න. ඉතින් setting icon එක click කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට security කියලා තියෙනවා තැන. අන්න ඒ security කියන තැනට click කරලා ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ තැනකට එන්න. ඉතින් මෙතන ඔයාලට බලන්න පුළුවන් යටින් තියෙනවා Google 2FA authentication කියලා මෙන්න මේ වගේ එකක් තියෙනවා. ඉතින් ඒක ඉස්සරහා බලා ගන්න පුළුවන් පොඩි tick එකක් දාගන්න වගේ එකක් තියෙනවා. ඉතින් ඔයාලට තියෙන්නේ tick එක turn on කරන්න. ඉතින් ඒක on කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ interface එකක් එනවා. ඉතින් මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ Gmail එකට code එකක් ගිහින් කියලා තියෙනවා කියලා දාලා තියෙනවා. ඉතින් ඔයාලට තියෙන්නේ ඔයාගේ Gmail එක open කරලා ඒකට ඇවිල්ලා තියෙන code එක අරගෙන මෙතනින් paste කරන එක. හරි. ඉතින් ওই විදිහට paste කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ එනවා. ඉතින් මෙතනින් මෙයාලා කියන්නේ Google එකේ authenticator app එක install කරගන්න කියලා. ඊ සමහරට මේ application එක ඔයාගේ phone එකේ install කරලා වෙන්න පුළුවන් බොහෝ දුරට තියෙන්නේ. ඉතින් Android smartphone නම් බොහෝ දුරට මේක phone එකේ එද්දිම එනවා install කරලා. ඉතින් නැත්තම් ඔයාලට ලේසියෙන් පුළුවන් Play Store එක open කරලා Google authenticator app එක ලේසියෙන්ම install කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට ගන්න තියෙන ආයෙත් Bybit app එක open කරගෙන මෙන්න මෙතන තියෙන continue කියන බටන් එක click කරගන්න එක. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට එයාලා key එකක් දීලා දෙනවා. ඉතින් ඔයාලට තියෙන්නේ key එක මේ විදිහට copy කරලා authenticator app එක open කරගන්න එක. ඉතින් app එක open කරාට පස්සේ මෙන්න මේ වගේ තැනක් එනවා. ඉතින් මේක screen record එකෙන් record වෙන්නේ නැහැ. මොකද ඒ තරම් මෙයාලා ඒක protect කරලා තියෙන්නේ application එක පවා. ඉතින් ඒ හින්දා screen record එකෙන් record කරන්න බෑ. හැබැයි වං කරන ටික කියන්න පොඩි දෙයක් කරන්න තියෙන. ඉතින් මේ විදිහට app එක open කරගත්තට පස්සේ බලා ගන්න පුළුවන්. දකුණු පැත්තේ යට මුල්ලේ plus icon එකක් තියෙනවා. ඉතින් එන්නේ icon එක click කරාට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ එන්නේ icon එක click කරලා ඒකෙන් එනවා add key කියලා එකක්. අන්න add key කියන එක click කරගන්න තියෙන්නේ. ඉතින් ඒක click කරාට පස්සේ ඔයාලට එනවා මෙන්න මේ වගේ තැන. ඉතින් මෙතනින් මම හිතනවා ඔයාලට පේනවා ඇති කියලා මේ දෙක. ඉතින් මෙතන උඩින්ම ගන්න තියෙන මොකක් කැමති මොකක් හරි නමක් දෙන්න. ඉතින් ඔයා මේක Bybit කියලා හරි මොකක් හරි කැමති නමක් දෙන්න. ඉතින් ඊට පස්සේ දෙවෙනියට තියෙන තැනින් කරන්න තියෙන්නේ අපි අර Bybit එකෙන් copy කරපු code එක paste කරන එක. හරි. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට ඒක paste කරන්න මෙතනින්. ඉතින් ඊට පස්සේ paste කළා මේ යට තියෙන බටන් එක click කරලා අපිට පුළුවන් මේ විදිහට මෙන්න මේ authenticator app එකට මේක add කරන්න. හරි. ඉතින් දැන් ඔයාලට ගන්න තියෙන්නේ මෙන්න මේ authenticator app එකෙන් දෙන code එක copy කරගන්න එක. ඒ කියන්නේ දැන් අපි අරක add කරාට පස්සේ home එකෙන් වැටෙනවා නිකන් code එකක් නිකන් අර time එකත් එක්ක යනවා වගේ. අන්න ඒක click කරාම ඔටෝම code එක copy වෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට ගන්න තියෙන Bybit application එක open කරගන්න එක. ඉතින් ඒක open කරලා ඒ එන තැනින් මෙන්න මේ code එක paste කරන එක. ඉතින් මේ විදිහට මේ paste කරාට පස්සේ අපේ account එක සම්පූර්ණයෙන්ම protect වෙනවා. හරි. දැන් අපිට තාම කොහොමද Bybit එකේ virtual card එකක් activate කරගන්න කියලා. හරි. ඉතින් මේකට තවර මුලින්ම කරන්න තියෙන්නේ ඔයාගේ home tab එකට ගිහිල්ලා account tab එකට යන එක. ඉතින් මේ විදිහට accounts වලට ආවම
ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා Bybit card කියලා option එක. අන්නේ Bybit card කියන option එක select කරලා පස්සේ ආව මෙන්න මේ වගේ තැනකට අරන් ඉතින් මෙතනින් ඔයාලට ගන්න තියෙන්නේ මෙන්න මේ යට තියෙන activate card කියන එක click කරගන්න එක. ඉතින් ඒ click කරලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ තැනක් එනවා. ඉතින් මෙතනින් ඔයාලට ගන්න තියෙන්නේ next කියන එක දෙන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ තැනක්. ඉතින් මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් code එක type කරන්න තැනක් තියෙනවා. ඉතින් ඒකට ඔයා මෙන්න මේ display එකේ පෙන්නන code එක type කරන්න. නැත්නම් මම ඒක comment section එකේ pin කරලා තියන්නම්. ඉතින් ඔයාලට ඔය code දෙකම එකයි. ඉතින් ඒ code එක ඔයාලට type කරන්න තියෙනවා උතනේ. ඉතින් ඒක type කරලා ඔයාලට තියෙන්නේ මෙන්න මේ යට තියෙන චූඩ tick එකත් on කරලා submit කියන බටන් එක click කරගන්න. ඉතින් එන්නේ විදිහට click කරාට පස්සේ ඔයාගේ Bybit virtual card එක activate වෙනවා. හරි දැන් අපි බලමු ඔයාගේ Bybit එකේ virtual card එකට money deposit කරන්නේ කොහොමද කියලා. ඉතින් මම මේ විදිහට කලින් වගේම Bybit card එක open කරගන්නවා. ඉතින් එතනට බලන්න පුළුවන් මේ විදිහට පොඩි බටන් එකක් තියෙනවා family parting top up කියලා. ඉතින් අන්න එක click කරන්න තමයි දැන් අපිට තියෙන්නේ. ඉතින් ඒ click කරලා පස්සේ බලන්න පුළුවන් මේ විදිහට අපිට payment කරන්න පුළුවන් option ගණනාවක් තියෙනවා. ඉතින් මම අද ඔයාලට මෙතනින් කියා දෙන්නේ P2P trading සහ Bybit LKR කියන option දෙක හරහා කොහොමද මේකට money deposit කරන්න කියලා. ඉතින් මුලින්ම මම මෙන්න මේ P2P trading හරහා කියලා දෙන්න. ඉතින් මේකට මුලින්ම මම මේ විදිහට P2P trading කියන option එක click කරගන්නවා. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ තැනකට එනවා. ඉතින් මෙන්න මෙතන බලන්න පුළුවන් එක එක ඉන්නවා අපිට මෙයාලට කියලා සල්ලි දාගන්න පුළුවන් අපේ Bybit account එකට. ඉතින් මෙතන වෙන දේ කිව්වොත් එහෙම ඇත්තටම මෙතන වෙන්නේ අපි අතරමැදි කරා සල්ලි දාගන්න වැඩක් වෙන්නේ. ඒ කියන්නේ අපිට පුළුවන් එයාගේ bank account එකට සල්ලි දාලා, ඒ කියන්නේ ලංකාවේ bank account එකකින් එයාට සල්ලි දාලා ඒ සල්ලි ටික ඩොලර්ස් කරලා අපේ account එකට දාගන්න වැඩක් තමයි මෙතනදී වෙන්නේ. ඒ කියන්නේ ඔයාලට බලන්න පුළුවන් මෙතන ඉන්න අයගේ එක එක වගේ තියෙනවා මේ විදිහට limits කියලා. ඉන්නේ limits කියලා තියෙන්නේ ඒ අපිට දාගන්න පුළුවන් සල්ලි ප්‍රමාණය. ඉතින් මේ උදාහරණ වශයෙන් මේ උඩ තියෙන එකේ බලන්න පුළුවන් රුපියල් 3,13,97,097 අතර මුදල් ප්‍රමාණයක් අපිට එයා හරහා දාගන්න පුළුවන්. ඒක රුපියල් 100 200 හරහා දාන්න බෑ. 3,13,97,990 අතර ගාණක් වෙන්න ඕන. ඉතින් අතර ගාණක් අපිට එයාට කියලා දාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාලට කැමති කෙනෙක් තෝරගෙන මෙන්න මේ buy now කියන ක්ලික් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් ඒ ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ තැනට එනවා. ඉතින් මෙතනින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ දාන මුදල type කරන්න. ඉතින් ඔයාලට ගැලපෙන මුදලක් මෙතනින් type කරන්න පුළුවන්. ඉතින් ඔයා physical card එකක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයා අනිවාර්යයෙන් මෙතන රුපියල් 1,600 වැඩි මුදලක් දාන්න. ඒ කියන්නේ 1,650ක් හරි කවන්නේ. ඒ 1,600 වැඩි මුදලක් දාන්න. ඉතින් ඒක ඇයි කියලා මම ඉස්සරහට කියන්න. ඉතින් ඔයා physical card එකක් ගන්න නැත්නම් ඔයාලට මෙතන 13,13,997 අතර ගාණක් දාලා ඔයාගේ account එකට මේක දාගන්න පුළුවන්. හරි. ඉතින් කොහොම හරි ඔයා මෙතන කැමති ගාණක් දාගෙන මෙන්න මේ buy කෙනෙක් ක්ලික් කරගන්න. ඉතින් ක්ලික් කරලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ තැනකට එනවා. ඉතින් මෙතනින් අපිට පුළුවන් සෙලර්ව contact කරගන්න සහ සෙලර්ගේ bank account එකේ details බලා ගන්න. ඉතින් ඔයාලට දැන් පුළුවන් එයාගේ bank account එකේ details වලට අදාළ සල්ලි ටික ලංකාවේ account එකකින් දාන්න. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ receipt එක මෙන්න මේ contact seller කියන බටන් එක ක්ලික් කරලා එයාට upload කරන එක. ඉතින් එහෙම upload කරලා පස්සේ ආයේ receipt එක check කරලා ඔයාගේ account එකට සල්ලි ටික ඩොලර්ස් විදියට දානවා. ඉතින් ඔන්න ඔය වගේ වැඩක් මෙතනදී වෙන්නේ. ඉතින් ඔය විදියට ඔයාලට මෙන්න මේ P2P trading හරහා ඔයාගේ account එකට සල්ලි දාගන්න පුළුවන්. ඉතින් මේ වැඩේ ඔයාලට කරදරය වගේ නම් ඊට වඩා තව හොඳ ක්‍රමයක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ Bybit LKR කියන option එක. ඉතින් ඔයාලට පුළුවන් එන්නේ option එක හරහා කෙලින්ම අපේ bank account එකකට සල්ලි දාගන්න. ඉතින් ඒකට ඔයාලට කරන්න දෙන්නේ මෙන්න මේ Bybit LKR කියන option එක click කරලා මෙන්න මේ bank transfer කියන option එක click කරලා ඉන්න තැන bank card කියන එක select කරගන්න එක. ඉතින් ඒ විදිහට bank card කියන එක select කරලා පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙන්න මෙතන min amount කියලා තියෙනවා. ඉන්නේ click කරලා පස්සේ ඔයාලට බලන්න පුළුවන් අපි අඩුවෙන්ම දාන්න පුළුවන් ගාණ. ඒ කියන්නේ bank card එකකින් අපි මේකට සල්ලි deposit කරනවා නම් අපිට දාන්න පුළුවන් අඩුම ගාණ තමයි එතන බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට මෙන්න මේ අඩුම ගාණට වඩා වැඩි කැමති ගාණක් මෙන්න මේ Bybit LKR option එක හරහා ඔයාගේ account එකට deposit කරගන්න පුළුවන්. ඉතින් අර කලින් P2P trading කියන option එකේ තියෙන වාසිය තමයි අපිට ඒක රුපියල් 2,000ට අඩුවෙන් වගේ නැත්නම් 1,000ට අඩුවෙන් වුණත් සමහර අයගේ දාගන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඉතින් කොහොම වුණත් ඔයාලට මේකෙදී අනිවාර්යයෙන්ම මෙන්න මේ කියන limit එක ඇතුළත තමයි money deposit කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් කොහොම හරි ඔයාලට ඔය කැමති විදිහකට ඔයාගේ Bybit card එකට money deposit කරන්න පුළුවන්. දැන් තමයි අපි අද වීඩියෝ එකේ හොඳම කොටසට යන්නේ. ඒ තමයි Bybit එකේ physical card එකක් කොහොමද ඔයාලා ගෙදරටම ගෙන්න ගන්න කියන ගැන කතා කරන්න. හරි. ඉතින් මේ වැඩි දුර මුලින්ම කාන් තියෙන කලින් වගේම ඔයාගේ Bybit card එකට එන එක. ඉතින් මේ විදිහට මම මගේ Bybit card එක ඇවිල්ලා තිනවා. ඉතින් ඒතකොට ඔයාලා බලන්න පුළුවන් මෙන්න මේ interface එකේ තියෙනවා my card කියලා මෙන්න මේ වගේ option එක. අන්න ඒක click කරාට තමයි ඔයාලට දැන් තියෙන්නේ. ඉතින් click කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ තැනකට එනවා. ඉතින් මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට physical සහ virtual card කියලා අපේ card දෙකක් තියෙනවා. ඉතින් මෙතන physical card එකට යටින් ඔයාලට බලන්න පුළුවන් දැපිලි වාට බටන් එකක් තියෙනවා get card කියලා. අන්න ඒක click කරාට තමයි දැන් ඔයාලට තියෙන්නේ. ඉතින් click කරාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මේ විදිහට apply now කියලා බටන් එකක් තියෙනවා. අන්න ඒක click කරන් තමයි ඔයාලට දැන් තියෙන්නේ. හරි. ඉතින් click කරාට පස්සේ ඔයා මෙන්න මේ වගේ තැනකට අරන් එනවා. ඉතින් මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ card එකට දාන්න ඕනේ name එක. ඊට පස්සේ ඔයාගේ card එක එන්න ඕනේ address එක සහ card එකේ pin number එක type කරන්න තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙතනින් ඔයාගේ details ටික අදාළ ඒවා දෙන්න. ඉතින් ඔයා මෙතන type කරන නම තමයි card එකේ type වෙලා එන්නේ. ඒ කියන්නේ යාලා printed card එකක් කියවන්නේ. ඉතින් ඒ card එකේ ඔයාගේ නම type වෙලා ඉන්නේ. ඉතින් ඒ හින්දා ඔයාගේ නම දාන්න. ඉතින් මොන නමක් දැම්මත් කිසි ප්‍රශ්නයක් නැහැ. identity තිබ්බ නම වුණත් නැතත් ඒක කිසි ප්‍රශ්නයක් වෙන්නේ
නැහැ මේකට. ඔයාලට මෙතන නම edit කරලා යාලට දාන්න පුළුවන්. ඉතින් ඔයා මේ address එක දාද්දි හරියට දාන්න. මොකද මේ address එකට තමයි මෙන්න මේ card එක යාලා deliver කරන්නේ. ඉතින් මේක ඔයාලා ගෙදරට එන්නේ SL post එක කරා. ඉතින් ඒ හින්දා ඔයාගේ address එක හරියටම අනිවාර්යෙන් දාලා තියන්න. ඉතින් මෙතන pin number අංක 4ක pin number එකක්. ඉතින් ඔයාලට මේක type කරලා තමයි ATM වලින් සල්ලි ගන්න අරන් මම තියෙන්නේ. ඉතින් අර ලංකාවේ තියෙන වගේ තමයි ඔයාලට මෙන්න මේ pin number එක මතක තියාගන්න තියෙන්නේ. ඉතින් ඔයා මෙතන pin number එක type කරලා අමතක වුණොත් එහෙම මාර වේදේ වෙන්නේ. ඉතින් ඒ හින්දා pin number එක type කරලා මතක තියාගන්න. ඉතින් කොහොමද පස්සේ application එක open කරලා ගන්න පුළුවන්. ඉතින් කොහොමද ඔයා මෙන්න මේ pin number එක මතක තියාගන්න. හරි. ඉතින් මේ details ටික add කරාට පස්සේ ඔයාලට අරින් බලා ගන්න පුළුවන් වෙයි. මේකට $5ක් ගෙවන්න කියලා දාලා තියෙනවා. ඉතින් සමහරට ඔයාලට $5 පෙන්නන්න නැති වෙයි. ඉතින් බොහෝ දුරට $5 පෙන්න. ඉතින් මෙතනින් $5 පෙන්නොත් ඔයාලට ගන්න තියෙන මෙතන $5 දාන්න එක. ඉතින් ඔයාලට මේ කාඩ් එකට නෙමෙයි සල්ලි ගන්න. මෙයාලා කාඩ් එක සම්පූර්ණයෙන්ම ෆ්‍රී දෙන්නේ. එයාලා ඉන්නේ shipping fee එක විදිහට තමයි එන්නේ $5 ගන්න. ඉතින් $5 කියන්නේ රුපියල් 1500 ගාණක්. ඉතින් මම අර කලින් කිව්ව රුපියල් 1600ට වඩා ගාණක් ඔයාලට මෙන්න මේ කාඩ් එකට ඩිපොසිට් කරලා තියන්න කියලා මෙන්න මේ physical කාඩ් එකට payment එකක් ගන්න. ඉතින් අනිවාර්යෙන්ම ඔයා physical කාඩ් එකට payment එකක් කරනවා නම් මෙන්න මේ account එකේ අනිවාර්යෙන් රුපියල් 1500 නැත්නම් 1600ට වඩා තියෙන්න ඕනේ. ඉතින් දැනට යන රේට් එක අනුව 1500ත් 1600ත් අතර තමයි $5ට ගාණ සෙට් වෙන්නේ. ඉතින් ඒ අදාළ ගාණක් දාලා, ඒ කියන්නේ $5ට සෙට් වෙන ගාණ දාලා ඔයාලට පුළුවන් මෙන්න මෙතන මෙන්න මේ apply now කියන එක ක්ලික් කරන්න. ඉතින් ඒක ක්ලික් කරලා පස්සේ ඔයාගේ physical card වල ගෙදරට එනවා. ඉතින් ඒකට දවස් කිහිපයක් යනවා. ඉතින් සමහර අයට දවස් 10න් ඇවිල්ලා තියෙනවා. ඉතින් සමහර අයට දවස් 20ක් ගිහලා තියෙනවා. ඉතින් කොහොමනම් මම මේ ගැන කලින් poll message එකක් දැම්මා මම comment post section එකේ YouTube එකේ. ඉතින් ඒක එක්කෙනෙක් comment කරලා තිබ්බා එයාගේ card එක එයා order කරලා හැබැයි තාම ආවේ නැහැ කියලා. එයා කියන්නේ එයාලගේ stock ඉවරලාලු physical card වල. ඉතින් Bybit එකෙන් එයාට inform කරලා තියෙනවා ළඟදිම එවනවා කියලා. ඉතින් කොහොමවත් මේ වෙනකොට නම් මේ ප්‍රශ්නේ ගොඩක් දුරට විසඳිලා ඇත්තේ. ඉතින් ඒ හින්දා එන කාලේ හරියටම කියන්න බෑ. දවස් 10ක් 20ක් 30ක් වුණත් යන්න පුළුවන්. ඉතින් 30ක් ගොඩක් දුරට යන්නේ සති දෙකක් තුනක් ඇතුළත අනිවාර්යෙන්ම ඔයාලා ගෙදරටම මේ physical card එක යාලා deliver කරනවා. හරි. ඉතින් කොහොම හරි ඔයාලට පුළුවන් මේ විදිහට ඔයාගේ physical card එකට apply කරන්න. හරි. මම හිතනවා අද වීඩියෝෙන් Bybit ගැන ගොඩක් දේවල් දැනගන්න ඇති කියලා. මේ වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යෙන්ම අපේ YouTube channel subscribe කරන්න, යාළුවෝට බලන්න, share කරන්න, like කරන්න අමතක කරන්න එපා. එහෙනම් තාත්තට වීඩියෝ එකක් සුබ දවසක්.